ඉතින් අද වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ කිසිම ස්කිල් එකක් නැතුව මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට වුණත් AI පාවිච්චි කරලා 5 එකෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක 100% සාර්ථක ක්‍රමයක්. ඒ වගේම ලෝකේ ගොඩක් අය මේ වෙද්දිත් පාවිච්චි කරලා ඩොලර් 100 ගණන් දහස් ගණන් උපයන ජොබ් එකක්. ඉතින් මේක මං කලින් කිව්වා වගේ මං හොයාගත්ත එකක්වත් එහෙම නැත්නම් මම මේ අලුතෙන් කියලා දෙන එකක්වත් නෙමෙයි. මේක ලෝකේ ගොඩක් අය මේ වෙද්දිත් කරන වැඩක්. ගොඩක් අය මේ වෙද්දිත් ඔයාලට 5 එකට මං ගිහිල්ලාම පෙන්නන්නම් ඩොලර් 100 ගණන් දහස් ගණන් එක වැඩකට ඩොලර් 50ක් විතර ගන්න ජොබ් එකක් මේක. ඉතින් මේක කරන්න ඕනම කෙනෙක්ට දැන් පුළුවන්. ඔයාට කිසිම ස්කිල් එකක් තියෙන්න ඕනේ නැහැ. කිසිම මොනවත් පුළුවන් වෙන්න ඕනේ නැහැ. එක වැඩයි එක ක්ලික් එකෙන් දෙකෙන් මේ වැඩේ කරන්න පුළුවන් දැන් තියෙන AI powerful tools පාවිච්චි කරලා. ඉතින් අපි යමු වීඩියෝ එකට මේ වැඩේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන් හින්දා ඕනම කෙනෙක් මේක බලන්න AI පාවිච්චි කරලා 5 එකේ සල්ලි හම්බ කරන්න කැමති නම්. ඉතින් ඔයා සමහර වෙලාවට මෙන්න මේ වගේ සිටුේෂන්ස් වලට මුහුණ පාලා ඇති. ඒ කියන්නේ ඔයා කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා හරි මොකක් හරි ඔයාගේ ලස්සන ෆොටෝස් ටිකක් ගහගෙන එනවා. ඉතින් එතනින් ඔයාට වටිනම ෆොටෝ එක ඩැමේජ් වෙලා. ඒ කියන්නේ ඩැමේජ් වෙලා කියන්නේ එක්ක ෆොටෝ එක ක්වොලිටි නෑ, නොයිස්. එහෙම නැත්නම් ඕවර් එක්ස්පෝස් වෙලා හිතපු තරම් ක්වොලිටි එකට අවිල්ල නැහැ. ඔයාව හරියට ફોකස් වෙලා නැහැ. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපේ ෆොටෝ එකක් නම් අපි ඕක අතහැරලා දානවා. හැබැයි සමහර ලාවට ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් අහලා බලන්න ආච්චිලා සීලාගේ ෆොටෝ මොනවා හරි පරණේවා ඕන වුණොත් ගොඩක් වෙලාවට තියෙන ආච්චිලා සීලාගේ ෆොටෝ 1යි 2යි. මොකද ඒ දවස්වල මෙහෙම ඩිජිටල් කැමරා, ස්මාර්ට්ෆෝන් කැමරා නැහැ. ඒගොල්ලෝ ස්ටුඩියෝ එකකට ගිහලා තමයි ෆොටෝ එකක් ගන්න. ඉතින් මේ එකම ෆොටෝ එක තමයි සෑහෙන කාලයක් තියෙන්නේ. හිතන්නකෝ ඒක ප්‍රින්ටඩ් එකක් නෙ තියෙන්නේ ගෙදර. ඕක ඩැමේජ් වෙලා නම් ඕක හදාගන්න විදිහක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ සිනාරියෝ එකකට අපි මුහුණ දුන්නොත් අපිට ඉස්සර නම් තිබ්බ ඔය ස්ටුඩියෝ වල එහෙමත් ගහලා අර පරණ ෆොටෝ ගෙනත් දෙන්න ඒවා රිපෙයාර් කරලා දෙනවා. නැවත සැකසීම කියලා. ඉතින් එතකොට printed ෆොටෝ එකක් තියෙනවා නම් අරන් යන්න පුළුවන්. හැබැයි හිතන්න දැන් ලෝකෙ මිනිස්සු ගොඩක් අය ස්මාර්ට් ෆෝන් වලින්, කැමරා ෆෝන්ස් වලින්, ඩිජිටල් කැමරාස් වලින් ඩිජිටල් විදිහට ෆොටෝස් ගන්නවා. ඉතින් මෙන්න මේ ෆොටෝස් විතරක් නෙමෙයි වීඩියෝස් මේවා Tamanට අත්‍යවශ්‍යම ෆොටෝ එකක් නම් Tamanට ඕනම වීඩියෝ එකක් නම් මේ විදිහට ඩැමේජ් වෙලා නම් මේක හදාගන්න ඒගොල්ලන්ට ඕන වෙනවා. ඉතින් මේක හදාගන්න ඉස්සර නම් මේකට සෑහෙන ස්කිල් එකක් ඕනි. පැය ගාණක් මහන්සි වෙන්න ඕනි ෆොටෝ එකේ තියෙන ලයින් එකෙන් ලයින් එක හදලා මොනවා හරි අවුල් වෙලා තියෙනවා නම් ඒව හදලා ඒත් අප් ස්කේල් කරන්න බෑ. ක්වොලිටි අඩු එකක් නම් ක්වොලිටිය වැඩි කරන්න බෑ කොච්චර දෙයක් කළා. ක්වොලිටි වැඩි කරන්න විදියක් නැහැ. ඉතින් ඒ සමහර ෆොටෝස් අතරින් වෙනවා. සමහර හදන්න පුළුවන් ඩැමේජ් වෙච්ච එකක් එහෙම නම් හදන්න සැලකිය යුතු කාලයක් මහන්සියක් ගත කරන්න වෙනවා. ඒ වගේම ලොකු ස්කිල් එකක් ඕන වෙනවා. Photoshop වගේ ෆොටෝ එඩිටින් ටූල් එකක් පාවිච්චි කරලා ටූල්ස් බර ගාණක් පාවිච්චි කරලා පැය ගාණක් මහන්සිලා තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි දැන් තියෙන AI ටෙක්නොලොජි එකත් එක්ක මේ වගේ වැඩක් තප්පර කීපකින් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ඕනම ෆොටෝ එකක් ඒක ඩැමේජ් වෙච්ච එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝ ක්වොලිටි ෆොටෝ එකක් වෙන්න පුළුවන්, පරණ ෆොටෝ එකක් වෙන්න පුළුවන්. ඕනම එකක් දීලා ඔයාට ඕන වැඩි දියුණු කිරීම ටික එන්හාන්ස්මන්ට් එක ප්‍රොෆයිල් විදිහට සිලෙක්ට් කරලා ඒගොල්ලන්ගේ තියෙනවා මෙන්න මෙහෙම කරන්න මූණ පැහැදිලි කරලා දෙන්න, නොයිස් එක අයින් කරලා දෙන්න, කලර් එක වැඩි කරලා දෙන්න, මාව ફોකස් කරලා දෙන්න, ෂාර්ප්නස් වැඩි කරලා දෙන්න කියලා. ඒ ටික දීලා ඕකේ කියලා ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ක්වොලිටි අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ටූල්ස් දැන් ලෝකේ තියෙනවා. ඉතින් අන්න එතකොට ලෝකේ ඉන්නවා මෙන්න මේ වගේ රික්වයර්මන්ට් තියෙන කට්ටිය. තමන්ගේ පරණ ෆොටෝ එකක් නැත්නම් තමන් ගාව තියෙන එකම ෆොටෝ එක මේ විදිහට ක්වොලිටි අප් කරන්න ඕන කට්ටිය මම 5 එකේ පෙන්නන්නම් ඉස්සරහට ගිහලා මේ වගේ ජොබ් එකකට ඩොලර් කීයක් ගන්නවද කියලා. ඉතින් අන්න ඒ වගේ කට්ටියට සර්විස් එක දෙන්න ඔයාලට පුළුවන්. එතකොට ඔයාලට කිසිම ස්කිල් එකක් ඕන වෙන්නේ නැහැ. මේ software එක ඔයා ගාව තියෙන්න ඕනි. එයා ඔයාලට ප්‍රොජෙක්ට් එක දෙනවා. ඔයා මේ software එකට දාලා ක්ලික් දෙක තුනකින් ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරනවා. ඔයාට ඩිලිවර් කරනවා. එයාගෙන් ඔයාට සල්ලි හම්බ වෙනවා. ඉතින් මේක බොහොම ලේසි වැඩක්. ඉතින් ඒ වගේම කියන්න ඕනි 5 එකකට දාපු ගමන් ජොබ් එන්නේ නැහැ. ඉතින් 5 එකේ ලිස්ටිං එක ලස්සනට දාලා ඒ වැඩේ කරගන්නත් ඔයාලට පොඩි දැනුමක් තියෙන්න ඕනි. හැබැයි අපි බලමු මොකද්ද මේ software එක කොහොමද මේකේ මේ වැඩේ කරන්නේ. ඒ වගේම 5 එකේ මොන වගේ ගාණක් මේ වගේ ජොබ් එකකට ගෙවනවද කියලා. අපි යමු ස්ක්‍රීන් රෙකෝඩ් එකට මේ ගැන කතා කරන්න. ඉතින් මම මේ විස්තර කරපු දේවල් try කරලා බලන්න. මම පාවිච්චි කරන software එක තමයි 4D Dig AI Photo Enhancer කියන software එක. ඉතින් මේ 4D Dig කියලා කියන්නේ ටෙනෝෂාලගේ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මම ඊට කලින් ටෙනෝෂා software ගැන reviews අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මෙතන ගොඩාක් විස්තර කියනවා. ඉතින් ඒ විස්තරත් එක්කම වෙබ් එකට ආවට පස්සේ AI image upscaling කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ AI image models තියෙනවා tailored කරලා තියෙන්නේ මේවා එක එක scenes වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ගොඩාක් එක්ස්පර්ට්ලා මේක පාවිච්චි කරනවා
වගේ විස්තර ගොඩාක් වෙබ්සයිට් එකේ තියෙනවා. ඉතින් මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියෙනවා. ඔයගලන්ට ඇවිල්ලා මේක බලන්න පුළුවන්. ඉතින් මේ software එක තමයි මම download කරගන්න හදන්නේ. අපේ වැඩේ කරන්න. ඉතින් ඒකට මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට free version එක download කරගන්න පුළුවන්. free download කියන එක click කරාට පස්සේ. ඉතින් එතකොට මෙන්න මේ වගේ එකක් open වෙනවා. මෙතනින් download වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මේක install කරන හැටි ඒගොල්ලෝ විස්තර කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන downloads වලට ගිහිල්ලා මේක click කරලා install කරගන්න. ඉතින් මම මේ වෙද්දිත් මේක install කරගෙන ඉන්න. ඉතින් ඕගොල්ලෝ ඕනිම කෙනෙක් install කරන්න දන්නවනේ. right. ඉතින් install කරාට පස්සේ software එක open කරාම ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඕගොල්ලන්ට මේකේ පේනද මේ photo enhancement කතාවක් නෙමෙයි. උඩින්ම තියෙන්නේ corrupted file repair කියලා එකක්. ඉතින් එතනදී ඔයාගේ open වෙන්නේ නැති file එකක් තියෙනවා නම් මොකක් හරි එහෙම අවුලක් තියෙන එකක් තියෙනවා නම් උදාහරණයක් විදිහට මොකක් හරි හේතුවක් හින්දා corrupt වෙලා file එක open වෙන්නේ නැත්නම් අන්න ඔයාට ඒ වගේ වීඩියෝ, ෆොටෝ, ෆයිල්, ඔඩියෝ වගේ ඒවා රිපෙයාර් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ software එකේ ඒ feature එකක් තියෙනවා. මම ඒක ගැන නෙමෙයි මේ දැන් කතා කරන්නේ. මම යන්නේ මෙන්න මෙතන AI enhancer කියන option එකට. ඉතින් මෙන්න මේක click කරාම මෙතන පුළුවන්කමක් තියෙනවා වීඩියෝ enhance කරන්න. ඒ වගේම ෆොටෝ enhance කරන්න, colorize කරන්න. වගේ ගොඩාක් දේවල් කරන්න වීඩියෝ වලට සහ ෆොටෝ දෙකම colorize කරන්න පුළුවන්. يعني පරණ black and white film එකක් අරගෙන ඒ මුළු ෆිල්ම් එකම කලරයිස් කරන්න මෙයාට දැන් හැකියාව තියෙනවා. ඉතින් මම මේක ෆොටෝ වලින් කරලා පෙන්නන්නම්. ඕගොල්ලන්ට try out කරලා බලන්න පුළුවන් මේ software එක අරගෙන වීඩියෝ එකකටත් මේ වැඩේ කරලා. ඉතින් මෙතන get started කියන එකට ගියාට පස්සේ ඉතින් මෙතන තියෙන්නේ අපිට ෆොටෝ එක enhance කරන්න. එහෙම නැත්නම් මම ආයි home එකට යන්නම් ආයි කලරයිස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ black and white පරණ ෆොටෝ එකක් කරන් කලර් කරන්නත් පුළුවන්. ඉතින් process එක හරිම simple. මේකට ආව AI enhancer කියන එකට ගියා. ඉස්සෙල්ලාම ෆොටෝ එක enhance කරගන්න පුළුවන්. ඊට පස්සේ පරණ black ෆොටෝ එකක් නම් black and white යන කලර් කරගන්නත් පුළුවන්. ඉතින් මම මෙතන enhancer කියන එකට ගියාම මට ඒගොල්ලොත් මොඩල්ස් දීලා දෙනවා. මෙන්න මේ ෆොටෝ එක එහෙම කරන්න කියලා. ඉතින් මම ඒගොල්ලන්ගේ මොඩල් එකක් කරන්නේ නැතුව අපි එකක් අප්ලෝඩ් කරලා බලමු. ඉතින් මම මේකට ඉන්ටර්නෙට් එකෙන්ම ෆොටෝ එකක් ඕගොල්ලන්ට පේන්න ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒකට මම Google එකේ සර්ච් කරනවා old photo to enhance කියලා. ඉතින් මෙහෙම සර්ච් කළාම අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා images ගොඩාක් එනවා එක එක images. ඉතින් මෙතනින් මෙන්න මේ image එක අපි ඩවුන්ලෝඩ් කරගමුකෝ. මේක ඔයගොල්ලන්ට පේනද blur වෙලා වගේ තියෙන එච්චර quality නෑ ෆොටෝ එක. ඒ වගේම හරියට මෙයාව පැහැදිලිත් නෑ පරණ ෆොටෝ එකක්. ඉතින් මම මේක right click කරලා save image as කියන option එකට ගිහිල්ලා මම මෙතන desktop එකේ folder එකක් හදා ගන්නම්කෝ new project කියලා. organize නෙමෙයි new folder වලට ගිහිල්ලා new project කියලා අපි හදාගමු. ඔන්න new project කියන folder එකේ මම මේ ෆොටෝ එක සේව් කරගන්නවා. right. දැන් වැඩේ හරි. ඉතින් මේ ෆොටෝ එක සේව් කරගත්තාම මම දැන් add photos වලට ගිහිල්ලා desktop එකේ තියෙන්න ඕන new project කියලා folder එකක්. අන්න right. new project කියන folder එකෙන් මෙන්න මේක දැන් මම upscale කරන්න හදන්නේ. ඉතින් ඔයගලන්ට පේනද size එක 0.99 මෙගාබයිට්. ඒ කියන්නේ මෙගාබයිට් එකක්වත් නැහැ. හරියටම properties වලට ගිහිල්ලා බැලුවොත් එහෙම කිලෝබයිට් ගාණක් 0.999 MB තියෙන්නේ. ඩිස්ක් එකෙන් 1 MB අරන් තියෙනවා කියලා කියන්නේ MB එකකටත් වඩා අඩු low quality photo එකක්. ඉතින් මේක open කරලා බැලුවොත් එහෙම ඔයගලන්ට පේන්නේ මෙන්න මේ වගේ photo එකක්. සෑහෙන noise තියෙන quality නැති photo එකක්. ඉතින් අපි මේක upscale කරලා බලමු. ඉතින් මම ඉස්සල්ලාම කියලා මේක open කරගන්නවා. ඉතින් මම මේකෙන් කියනවා මේක face model එකට දාගන්න ඕනේ කියලා. මේකේ මූණක් තියෙන හින්දා එහෙම නැත්නම් general model එකක් තියෙනවා. ඊට පස්සේ noise තියෙනවා නම් ඒ noise අයින් කරන්න denoise model එක කියලා එකක් තියෙනවා. ඒ වගේ මම මෙතන face model එක දාගන්නවා මේ වෙලාවේ. ඉතින් face model එක දාගත්තට පස්සේ මෙතනින් අහනවා face එක soft කරන්නද ඕනේ. එහෙම නැත්නම් ටිකක් sharpness එක වැඩි කරන්නද කියලා. ඉතින් sharpness එක වැඩි කරන්න කියලා කියන්නේ ඒ වගේම මම resolution එක මෙන්න මේ වගේ quality එකකට දාගන්නවා. දාලා මම enhance කියන එක click කරනවා. ඉතින් enhance කියන එක click කරාම මෙයා පොඩි වෙලාවක් ගන්නවා මේක enhance කරන්න photo එක scan කරනවා වගේ එකක් කරලා. right. දැන් ඔයාලට පේනවා ඇති තිබිච්ච ෆොටෝ එකයි එයා අපිට හදලා දීපු ෆොටෝ එක අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා. ඉතින් පට්ට quality ෆොටෝ එක. ඉතින් මේකේ ඔයාලට පේනද තිබිච්ච noise ගතිය ඔක්කොම අයින් වෙලා මූණ මාරු විදිහට shape වෙලා details ටික හොඳට පේන ලස්සන ෆොටෝ එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේක save කියන option එකට ගිහිල්ලා අපේ අතන desktop එකේ අපි new project කියලානේ හදාගත්තේ. අන්නේ new project කියන එකේම image 2 කියලා save කරගන්න. right. ඉතින් ඔන්න export වෙලා ඉවරයි. මම open folder කියන එකට යන්න. ඊට පස්සේ folder එකට ගියාම folder එකේ photos දෙකක් තියෙනවා. ඉතින් මෙන්න අපි ගාව තිබිච්ච original එක මෙන්න එයා enhance කරලා හදලා දීපු එක. ඔයාලට පේන ඇති වෙනස. තිබිච්ච එක enhance කරපු එක. තිබිච්ච එක
එන්හෑන්ස් කරපු එක. රයිට්. ඉතින් දැන් මේ එන්හෑන්ස් කරපු ෆොටෝ එක තාමත් මේක බ්ලැක් ඇන්ඩ් වයිට් නේ. ඉතින් මේක බ්ලැක් එක ඔයාලට පේනවද මේක දුන්නම් මට ආයිත් මේ ඩීනොයිස් කියන ප්‍රොෆයිල් එකට දාගෙන මේකේ මේ නොයිස් ගතියක් එමත් තියෙනවනේ මේ හරි. මොකද ෆේස් එකනේ අප්ස්කේල් කළේ මේ. මූණ හොඳට තිබ්බට මේ හරි නොයිස් එකෙන්මත් අයින් කරගන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි මම එහෙම කරන්න යන්නේ නැහැ. දැන් ඔයාලට එකක් පැහැදිලිනේ. ඉතින් මම දැන් මේක කලරයිස් කරගන්න යන්නේ. ඉතින් මං හෝම් එකට යනවා. ගිහිල්ලා මම ආයිත් මේ ෆොටෝ කලරයිසර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතනින් ඇඩ් ෆොටෝ කියන එකට ගිහිල්ලා අපි අර අප්ස්කේල් කරගත්ත ෆොටෝ එක දෙනවා. ඉතින් මේකේ සයිස් එකක් බැලුවොත් දැන් මේකේ සයිස් එක MB 25ක් විතර වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනද අපි කලින් ගත්ත එකේ සයිස් එක MB එකකටත් අඩුවෙන් තිබ්බේ. දැන් ඔන්න ක්වොලිටි අප් වෙලා MB 25ක විතර ෆොටෝ එකක් තමයි තියෙන්නේ අපි ගාව. මම මේක ඕපන් කියලා දෙනවා. දීලා දැන් මම මේක කලරයිස් කරන්න. දැන් ඉතින් මම මෙතනින් තෝරනවා මේක black and white ෆොටෝ එකක්. කලරයිස් මොඩල් එකේ වෙන තෝරන්න දෙයක් නැහැ. පාට කරලා දෙන එක තමයි යා කරන්නේ. මේකට දාලා natural colors දාලා කලරයිස් කියලා ක්ලික් කරනවා. wow. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති තිබිච්ච ෆොටෝ එක මෙන්න මේ විදිහට ලස්සනට කලර්ස් ඇඩ් කරලා එයා අපිට හදලා දීලා තියෙනවා කියලා. ඉතින් මට මේකත් මේ විදිහටම සේව් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම අතෙන්ටම ගිහිල්ලා ඩෙස්ක්ටොප් එකේ new project කියන එකේ ආයිත් මේක සේව් කරගන්නවා. right ඉතින් ඔන්න ඒකත් සේව් වෙලා ඉවරයි. දැන් ඔන්න ෆොටෝස් තුනක් තියෙනවා. ඉතින් දැන් මේක බැලුවම ඔයාලට පේනවා මේ තියෙන්නේ අපි මුලින්ම ගත්ත ෆොටෝ එක. මම මේක දාගන්නම් ඩෙස්ක්ටොප් එකේ අපිට Windows වල දැන් ෆීචර් එකක් තියෙනවානේ. right මෙහෙම. ඊට පස්සේ මම ආයිත් මේක ඕපන් කළා මේ ෆොටෝ එක ආයි ඕපන් කරගන්නම්. මේක ඕපන් කරලා දාගන්නම් මෙතෙන්ට. දෙවනි ටැබ් එකට. right ඉතින් ඊට පස්සේ මම ආයිත් මේක ඕපන් කළා දාගන්නම් ඊළඟ ෆොටෝ එක තුන්වෙනි ටැබ් එකට. right දැන් ඔයාලට පේනව නේද වෙනස? right මේ තියෙන්නේ අපි ගත්ත ඔරිජිනල් එක, මේ තියෙන්නේ ඒක එන්හෑන්ස් කරලා දීපු එක, මේ තියෙන්නේ ඒක කලරයිස් කරලා දීපු එක. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ඇති මම කිසිම ෆොටෝ එඩිටින් ඇප් එකක් Photoshop වත් වෙන මොකක්වත් පාවිච්චි කරේ නැහැ. එකම එක සිම්පල් ටූල් එකයි පාවිච්චි කළේ. ඒ වගේම ෆොටෝ එඩිටින් ටූල්ස් මුකුත් පාවිච්චි කළේ නැහැ. ෆොටෝ එක නිකම්ම ඩවුන්ලෝඩ් කළා, එන්හෑන්ස් කළා, කලරයිස් කළා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම අර කලින් කියපු විදිහට Fiverr වෙන්න පුළුවන්, Upwork වෙන්න පුළුවන් වගේ platform එක මේ ක්‍රමය ඔයාලට use කරන්න පුළුවන් කියලා. ඉතින් මේක බල ඉන්න නැතුව මම කෝකටත් ඔයාලට Google එකට ගිහලා පෙන්නන්නම් මේකට කොයි වගේ demand එකක් තියෙනවද කියලා. ඉතින් මම ආයිත් browser එක open කරලා මම මෙතන යන්නම් Fiverr එකට. Fiverr එකට ගිහිල්ලා අපි මේක search කරලා බලමු photo enhance කියලා. right ඉතින් photo enhance කියන option එකට ගියාම මට account එකක් හදන්න කියනවා. account එකක් නැතුව මේ මෙයා level 2 seller කෙනෙක් මේ වැඩේ කළා $40ක් ගන්නවා මේ වැඩේට. ඒ වගේ මේ පරණ ෆොටෝ කරන අය $25 ඉඳලා $5 ඉඳලත් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාට සැලකිය යුතු වැඩක් කරගන්න පුළුවන් Fiverr එකෙන් විතරක් වුණත් මේ software එක purchase කළා. ඉතින් මේ software එකේ ඉස්සෙල්ලා free version එක අරගෙන try කරලා බලන්න. free version එක අරන් try කරලා බලලා ඊට පස්සේ ඔයාට මේක වැඩ කරනවා කියලා හිතනවා නම් ඔයාට පුළුවන් මේකේ paid subscription එකක් ගන්න. ඉතින් මේකේ home එකට ගියාම ඔයාට ආයිත් මම මතක් කරන්න ඕනේ මේකෙන් පුළුවන් photo enhance කරන විතරක් නෙමෙයි colorize කරන විතරක් නෙමෙයි වීඩියෝ වලටත් ඒ විදිහටම enhance කරලා colorize කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ software එක ගත්තොත් ඔයාට bonus එකක් විදිහට corrupted files repair කරන්නත් පුළුවන් හැකියාව ලැබෙනවා. till file fix කරන්න, email repair කරන්න, audio, video, photo ඕන එකක් repair කරන්නත් පුළුවන්. ඉතින් එතකොට ඒකත් ඔයාලට 5 gig එකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ආයෙත් පාරක් පෙන්නන්නම් final result එක. මේ තියෙන අපි download කරපු එක, ඒ වගේම මේ තියෙන enhance කරපු එක, මේ තියෙන්නේ colorize කරපු එක. ඉතින් මම හිතනවා මම දැන් කතා කරපු එක ගැන ඔයාලට බොහොම පැහැදිලි අවබෝධයක් ඇති කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් මෙතනදී 5 එක විතරක් නෙමෙයි Upwork වගේ තවත් platform තියෙනවා මේ විදිහට කරන්න පුළුවන්. ඒ වගේම ඔයා හිතන්නේ ස්ටුඩියෝ එකක ඉන්න කෙනෙක් කියලා ඔයාට physical ලංකාවේ ස්ටුඩියෝ එකක් තියෙනවා. ඉතින් එතකොට ඔයා මෙච්චර කල් කලේ physically කවුරු හරි ගෙනත් දෙන ෆොටෝ එකක් ස්කෑන් කරලා Photoshop වලින් මේක හදලා මහන්සි වෙච්ච එක නම් අන්න මේකේ තියෙනවා lifetime subscription එකකුත්. එකපාරයි ගෙවන්න තියෙන්නේ. ඉතින් එතකොට එකපාරක් ගාලා මේක lifetime ගත්තා නම් ඔයාට පුළුවන්කමක් තියෙනවා ඉස්සර ගොඩක් පැය ගණක් මහන්සිලා කරපු දේ විනාඩි ගානකින් කරන්න ඔයාට ස්ටුඩියෝ එක ඉස්සරහා ගහන්නත් පුළුවන්. දැන් AI තාක්ෂණයෙන් තමයි මේව හදලා දෙන්නේ කියලා. ඉතින් ඒකින්ද ඔයාගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා link සහ coupon code හැමදේම. ඉතින් ඔයාලට special discount එකක් යටතේ මේ software එක free version එකෙන් check කරලා බලලා වැඩේ set නම් purchase කරන්න ඔයාලට පුළුවන්. ඉතින් භාවිසෝති මේ වීඩියෝ එක බලවට තවත් නැගේ වීඩියෝ කරගෙන ඉක්මනට වෙනවා.